හරි මේ තියෙන්නේ මේ ඒලෙවල් වල සයන්ස් කරන ළමයින්ට වැදගත් වෙන විෂය නිර්දේශය ගැන හරියටම අවබෝධයක් ලබා ගන්න වැදගත් වෙන සම්පත් පොත් කට්ටලි. එතකොට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියන විෂයන් තුනටම අදාළව 12 සහ 13 ශ්‍රේණි වලට මේ රිසෝස් බුක් එකම නැත්නම් සම්පත් පොත් නිකුත් කරලා තියෙනවා. ඒතකොට මේ අපි ගාව තියෙන සම්පත් පොත ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි ඔයගලන්ට හදන්නේ. ඒතකොට මේකෙදි කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයෝ කියන සබ්ජෙක්ට් තුනටම අදාළව තියෙන සම්පත් පොත්වලදී බයෝ වල තියෙන සම්පත් පොත වර්ණවත් මුද්‍රණයක් සහ කෙමිස්ට්‍රි වලයි ෆිසික්ස් වලයි තියෙන සම්පත් පොත කළු සුදු මුද්‍රණයක් විදිහට තමයි යන්නේ. මොකද බයෝ වලදී ඒ රූප සටහන් නිවැරදිව අඳුන ගන්න ඒකේ වර්ණවත් මුද්‍රණය වැදගත් වෙන නිසා ඒ පොත එහෙම තියෙන්නේ. ඒතකොට මේක අපි ගත්තොත් 12 ශ්‍රේණියට සහ 13 ශ්‍රේණියට වෙන වෙනම පොත් දෙකක් විදිහට තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මොකද 12 ශ්‍රේණියේ මේ ඉගෙන ගන්න ළමයෙකුට තනි පොතක් තියෙන එක සෑහෙන වැදගත් වෙනවා සහ පැහැදිලිව පිළිවෙලට මේ අපි අපේ පොතේ මේ කරුණු ඇතුළත් කරලා තියෙනවා. අපි පොත ගත්තොත් පොතේ පැහැදිලිව ඔයාලට කියව ගන්න පුළුවන් විදිහට හොඳ පැහැදිලි අකුරෙන් සහ පිළිවෙලට මුද්‍රණය කරලා තියෙනවා. එතකොට මේකේ ඔයා ගත්තොත් මේක සාමාන්‍යයෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට පිළිවෙලකට තියෙන පොඩි පොතක් විදිහට තමයි මේක තියෙන්නේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිට පිළිවෙලට කරුණු තියෙනවා. ඒක ඔයාලට හයිලයිට් කරගන්න ඕන, කිටිසරහ හදා ගන්න ඕන. මේ පිළිවෙලට ඒ ටික දාලා තියෙන විදිහ බලා ගන්න පුළුවන්. ඒතකොට මේ රිසෝස් බුක් එක සම්පූර්ණ නිවැරදිව රජයෙන් නිකුත් කරන රිසෝස් බුක් එකම තමයි. ඒතකොට මේ පොත මුද්‍රණය කරනකොට පොතේ මුද්‍රණය ක්‍රමයේ වෙනසක් විතරයි තියෙන්නේ. ඒ අරන කිසිම කරුණක් වෙනස්වත් කිසිම දෙයක් වෙනස් වෙලාවක් නැහැ. අවසාන සංශෝධිත මුද්‍රණයට අදාළව තමයි මේ රිසෝස් බුක් සියල්ලම නිකුත් කරලා තියෙන්නේ. ඒතකොට මේ කෙමිස්ට්‍රි වල 13 වසරේ පොත ගත්තොත් එහෙම තමයි පැහැදිලිව ඔයාලට කියව ගන්න පුළුවන් විදියට, ලේසි විදියට, භාවිතා කරන්න පුළුවන් විදියට මේ පොත පාවිච්චි කරන්න පුළුවන්. මේ පොත මිලදී ගත්ත අය හොඳ කමෙන්ට් දීලා තිබුණා. ඒතකොට අපි භෞතික විද්‍යාවේ ගත්තත් පැහැදිලි විශාල අකුරෙන් මුද්‍රණය කරලා තියෙනවා. පැහැදිලිවම ඔයාලට කියව ගන්න පුළුවන් විදියට මේක මුද්‍රණය කරලා තියෙනවා. ඒතර මේ ෆිසික්ස් එක. ඒකට ඔයාලට වැදගත්ම වෙන්නේ බයෝ පොත. මොකද අනිවාර්යෙන් බයෝ කරන ළමයි බයෝ වලට අදාළව, ජීව විද්‍යාවට අදාළව රිසෝස් බුක් එක පාවිච්චි කරනවා. මේ රිසෝස් බුක් එක ගත්තොත් මේක වර්ණවත් මුද්‍රණයක් තියෙන්නේ. ඒතර මේකෙත් පැහැදිලිව කරුණු ඇතුළත් කරලා තියෙනවා. මේකේ ඔයාලට කියව ගන්න ලේසි විදියට කරුණු ඇතුළත් කරලා තියෙනවා. ඔයාලට සමහරවිට මේ වීඩියෝ එකේදී මේක පොඩ්ඩක් හොඳ වෙලා පේන්න පුළුවන්. ඒ වුණාට මේක හොඳටම පැහැදිලිව කරුණු ඇතුළත් කරලා රූප සටහන්, වර්ණවත් රූප සටහන් ඇතුළත් කරලා හදලා තියෙනවා. 12 සහ 13 ශ්‍රේණි වල වෙන වෙන පොත් විදියට. මේකේ මිල ගණන් කිව්වොත් ජීව විද්‍යාව පොත රුපියල් 1990ක්. කියන්නේ රුපියල් 2000ක් ප්‍රමාණ වෙනවා. 12 13 දෙකම ඒ මොත ඒ ගණන් යන්නේ. ෆිසික්ස් එක ගත්තොත් 12 1750යි. 13 ෆිසික්ස් පොත 2290යි. ෆිසික්ස් වල මොකද 13 විෂය නිර්දේශය ටික වැඩි නිසා. කෙමිස්ට්‍රි එක ගත්තොත් සමාන මුදල් යන්නේ මේක 13 1990ක් වෙනවා. 12 1890ක් වෙනවා. ඒතර ඔයාලට මිල ගණන් පැහැදිලිවම බලා ගන්න පුළුවන්. WhatsApp message එකක් දැම්මම පහළ තියෙන link වලින් group වල join වෙලා පහළ තියෙන number එකේ WhatsApp message එකක් දාන්න අපි ඔයාලට රිප්ලයි එකක් කරලා මේ පොත් ඔයාලගේ ළඟට මෙවන්න පුළුවන්.